Hi guys කොහොමද? අදත් ඔයාලට වීඩියෝ එකක් අරන් ආවා. ගොඩක් අයගේ ප්‍රතිචාර තිබ්බා අච්චි අම්මත් එක තව වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඒ නිසා අද අපි තව ගේම් එකකින් ඔයාලා හමුවට ආවා. මේ ගේම් එක නම් ගොඩක් හිතලා මේ හොයාගත්තේ. මොකද අච්චි අම්මට පුළුවන් වෙන්නත් එපා. ඒකින්ද අද අපි කරන්න යන්නේ අද මොකද කරන්න යන්නේ අපි? ගැහණු පිරිමි මල් පළතුරු එහෙ ගොඩක් ඒවා තියෙනවා. අද කිය අපි දාලා තියෙන්නේ ගැහණු පිරිමි මල් පළතුරු ගම් සත්තු රටවල් දෙයක් කෑමක් ක්‍රියාවක්. හරිද? අපි කීයක් විතර ටර්න්ස් යනවද? 5ක් විතර. 5ක් විතර. අපි බලමු. පටන් ගමුද? හරි එහෙනම් පටන් ගමු. කො? අකුරක් අච්චිම කියන්නේ ඉස්සෙල්ලා අකුරක්. අයන්න. අපි එහෙනම් මේක ලියාගෙන එන්න නැත්නම් ටයිම් එක යනවනේ. ලියාගෙන එන්නම්. හරි දැන් මම ලියලා දාන්නේ ඇක්චම ලියලා. හරි පිටින් ලකුණු දාන්නේ. ගැහණු කවුද? ගැහණු අමාලි. අනුරි 10යි. අමල් අනුෂ අරලියා 10යි. ඇටේරියා අරලිය ඊට පස්සේ ඇපල් අන්නාසි 10යි. අම්පාර අත්තන ගල්ල 10යි. ඇතා අශ්‍රයා 10යි. ඇමරිකාව අරාබිය අත්ත අඩිකෝදුව දෙයක් නේ දෙයක් කෑමක් අලුවා ආතු ගන්නවා අරගන්න දැන්ට 100යි 100යි දැන් ඊට පස්සේ අකුර මම හිතනවා පයන්නේ කියලා ප රයිට් ඉවරයි පුෂ්ප ප්‍රියානි පාල පිනා මල් පරිමල් පම්මල පළතුරු පෙයාස් මත්ලිව පෙයාස් 5යි. ඕකේ පන්නි පිටිය පානදුර පළඟෙටිය පත්තේය බපුවා නිව්ජීනියා පිලිපීන් පස් පැදුර පරිප්පු පාන් පලයක් පාගන්න 95යිනේ 95යි 95යි කයන්න අපි ලියන් එන්නම් කියන්න කිනූෂා කමලා කුමාර කරොලිස් කිඩාරම්මත් කන්නේරු කාමරංකා ආනේ කුරුණෑගල කරාපිටිය සත්තු කැරපොත්ත කබරා නැත කැනඩා නැත බින්දුව කියන කඩුල්ල කැත්ත කොත්තු කරෝල කෑ ගහන්න කාදවන්න 95යි 85යි දැන් මං කියනවා තයන්න තයන්න තද දෙකින් තමරා තාර්ශනිකා තිසුර තාර්ශනක නැත තල්මල පළතුරු නැත ගම් තංගල්ල තංගල්ල වතංගල්ල 5යි තාරාව තලගොයා තායිලන්තේ මොකද්ද තායිවානේ තෑග්ග තංගුස් තිබ්බට තල තරහ වෙනවා තියන්න 85යි මම පරාදයි රයන්න රමණි රනුදි රේමන්ඩ් රිවින රෝස රත්මල් රම්බුටන් 5යි දෙන්නම රම්බුටන්ද රද්දොල්ගම රත්තොට රිලවා රුමේනියාව රුසියාව රෝදය රතුපුටුව රෝස්පාන් බින්දුවයි රවන්න රණ්ඩු කරනවා 95 නැත්ත එතනින් ඇල්ලුව ටෝටල් කරන්න අපි මෙතනින් ගේම් ඕවර් කරමු ඔව් 5 8යි 19 19 26යි 35යි අරකයි 45 28යි 35යි 35යි අතන දෙකයි 45යි සේම් එහෙනම් අපි දෙන්නෙන් කවුරුත් වින් කරන්නේ අපි දෙන්නම වින් කරලා තියෙන්නේ දෙන්නම වින් අපි සාධාරණයට සාධාරණයි අර කලින් එක තරම් ඉන්ටරෙස්ටිං වෙයිද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ අපිට වෙන ගේම් එකක් තිබ්බේ නෑ කරන්න නැතිව දැන තමයි අපි මේක තෝරගත්තේ අපි සතුටින් කරා ඔව් මාතෘකාවක් දෙනවා නම් හොඳයි ඔව් අන්න හරි ඔයාලා දන්න ගේම්ස් මොන හරි තියෙනවා නම් ඒ වගේ කරන්න පුළුවන්
කමෙන්ට් එකක් දාගන්න. මේ ගේම් එක හොඳයිද නැත්නම් කලින්කත් හොඳයි කලින්ක හොඳයිද මීට වඩා එහෙම කියලා කියන්න යන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.